ඉතින් මේ තියෙන්නේ මගේ PC එකේ සවුන්ඩ් ක්වොලිටි එක වැඩි කරන්න මම ගත්ත අලුත්ම ස්පීකර් සෙට් එක. අද වීඩියෝ එකෙන් ඔයාලට මේ ස්පීකර් සෙට් එකේ අන්බොක්සින් එක වගේම ෆුල් රිවිව් එක බලා ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙනවා ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button press කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපි මේකේ විස්තර කතා කරන්න කලින් මේක අන්බොක්ස් කරලා ඉමු. ස්පීකර් සෙට් එක මේගොල්ලෝ හොඳට පැක් කරලා තියෙනවා. අපි දැන් මේක අන්පැක් කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක ඒගොල්ලෝ හොඳට පැක් කරලා වෙලා තියෙනවා මේක බිම වැන්නත් මොනවත් වෙන්නේ නැති විදිහට. ඉතින් මෙන්න මේ වගේ කොලයකුත් දීලා තියෙනවා. ඒක නම් වැඩක් නැහැ. හක් කරමු පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බිම වැන්නත් කැඩෙන්නේ නැති විදිහට තමයි මේගොල්ලෝ මේක පැක් කරලා වෙලා තියෙන්නේ. අපි දැන් එහෙනම් මේ බබල් රැප් එකත් අහක් කරලා බලමු මොන වගේද කියලා. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ලුක් එකක් තමයි බොක්ස් එකේ. හොඳ ලස්සනට තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් විතර බර බොක්ස් එකක් මේක. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා රේන්බෝ ලයිටින් සෙන්ටිමීටර් 100ක් කේබල් එකක් තියෙනවා. ඒ වගේ USB වගේම අල්ටිමේට් සවුන්ඩ් කියලා. මේකේ බ්‍රෑන්ඩ් එක JBL S553 කියන බ්‍රෑන්ඩ් එක. මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් දැන් මේක අන්බොක්ස් කරලා බලමු. අපිට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මගේ අතේ සයිස් එකත් එක්ක ඔයාලට මේකේ සයිස් එක පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මේ ගානට මේ වගේ සයිස් එකකට ඉතින් විතරම හොඳ. අපිට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා JBL කියලා ගහලා. ඉතින් මෙතන මේ තියෙන්නේ සුදු පාට RGB ලයිට් පටියක් වගේ තියෙන්නේ. පිටිපස්සේ මේ වගේ සබ් එකක් කොහොම තියෙනවා. මේ වගේ තමයි අපිට මේකේ සවුන්ඩ් ඇඩ්ජස්ට්මන්ට් කරන්න තියෙන මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ඔඩියෝ ජැක් එක මෙතන තියෙනවා. ඒ වගේම USB කේබල් එක තියෙනවා මෙතන. අපි දැන් මේක පක් කරලා බලමු මොන වගේ ලුක් එකක් තියෙද කියලා.
ඔයාලට දැන් බලා ගන්න පුළුවන් නම් මේ ස්පීකර් දෙකේ සවුන්ඩ් ක්වොලිටි කොයි වගේද කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේක හරියටම එක්ස්පීරියන්ස් කරන්න බෑ. මොකද ඔයගොල්ලන්ට එන්නේ මේ මයික් එකෙන්. ඉතින් ඇත්තටම මං හිතුවේ නෑ මේකේ මෙච්චර සවුන්ඩ් ක්වොලිටියක් තියෙනවා කියලා. මොකද ස්පීකර් දෙකත් පොඩි හින්දා මං හිතුවේ සවුන්ඩ් එක නම් එච්චර හොඳ නැති වෙයි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් සුපිරි අයිටම් එකක් කියලා මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි මේකේ ස්පීකර් දෙක මං හිතුවේ මෙන්න මෙතනින් ඇති කියලා. ඒනට ඇත්තටම ස්පීකර් තියෙන්නේ මෙන්න මේ විදිහට පිටිපස්සෙන්. ඉතින් ඒ වගේ තවත් දෙයක් තමයි මේකේ ලයිට් ස්ටෙප් දෙකකුත් දීලා තියෙනවා. ඉතින් ඒක අර නිකම්ම දෙනවට වැඩිය ලස්සනටත් හොඳයි කියලා ඉතින් මට හිතෙනවා. ඉතින් ඇත්තටම මේ ගාන අනුව මේක පාඩු නෑ. සවුන්ඩ් ක්වොලිටි නම් ඇත්තටම සුපිරි. ඉතින් කවුරු හරි PC එක නැත්නම් ලැප් එකට ස්පීකර් දෙකක් හොයනවා නම් මේ දෙක ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කිව්වොත් මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 1320යි. මොකද මේකේ ගාන අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ 1000ක් විතර තමයි තිබ්බේ ගාන. මේ දවස්වල 99 දරාසේගේ ඔෆර් එක යන හින්දා තමයි මේක මේ අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් මේක ගන්න ඇත්තරම හොඳ අයිටම් එකක් කියලා මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලට මේ අයිටම් එක හොයාගන්න බැරි නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේකේ ලින්ක් එක. ඉතින් ඔයාලට ඒකෙන් ඩිරෙක්ට්ලිම මේ අයිටම් එක ගාවට යන්න පුළුවන්. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ පහලින් කමෙන්ට් කරගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඔයා තාමත් මගේ channel එක අලුත් කෙනා නම් දැම්ම පහල channel subscribe බටන් ප්‍රෙස් කරලා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයා තාමත් මගේ WhatsApp channel එක join වෙන්න නැත්නම් දැම්ම පහල මම description එකේ දාලා තියෙනවා link එක. දැම්ම ගිහින් ඒකට join වෙන්න. ඒකෙන් ඔයාලට මගේ videos වල update බලා ගන්න පුළුවන්. මේ වගේ අලුත්ම වීඩියෝ එකක් තවත් දවසක අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. එහෙනම් මොටම ජය වේවා.